තාමත්ම වෙනස් අත්දැකීමක් ලැබුවා. මෙතෙන් එනකම්ම මම බලන එහෙම අදහස් තිබුණේ මොකක්ද මේ ලබන්න තියෙන අත්දැකීම කියලා. හැබැයි එක දෙයක් තේරුම් ගත්තා. කියන්නේ මොකද්ද මේ අපි අර යමක් වෙනස් කරන්න අපි මොන හරි දෙයක් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ප්‍රතිඵලය ලබා ගන්න අපි හිතන වැඩේ හිතන විදිය. ඒ මම වැඩියෙන්ම කැමති ඒ කන්සෙප්ට් ආශාවෙන් මේ පාසල පැමිණි කොහොමද පාසල තොරතුරු කොහොමද කියන එක දැනගන්න. ඇත්තටම අපි ආපහු ගොඩාක් දේවල් දැනගත්තා. අලුත් දේවල් ගොඩාක් තියෙනවා. ඒ වගේම හරි සතුටින් තමයි මේ කාලය ගත වුනේ. කාලේ ගත උනා ගන්නෙ නැහැ. ඒකත් එහෙමම අපේ පාසලේ මේ වගේ කරන්න ඕනේ. එවැනි අපේ දරුවන්ට අපි මේ ගත්ත දේවල් දෙන්න ඕනේ කියන තැන අපි සියලු දෙනාම ඉන්නවා. ඉතින් ඇත්තටම මෙවැනි දෙයක් කරන්න විදුහල්පතිතුමාට ශක්තිය තිබුණා. ඒ ශක්තිය තව තවත් වැඩි වෙන්නත් ඕනේ. වැඩි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එසේම අපේ පාසලටත් අපි මේ මාර්ගයෙන් යනවා. අරගෙන ගිහිල්ලා කවදා හෝ දවසක වයින් පළාතේ ප්‍රතිඵල ඉගෙන ගන්න අපි දායක වෙනවා කියන සපත කරමු. අපි අද ඔබ සමග සමගන්න බොහොමත්ම ස්තුතියි.